මේ දිනවල බියුරෝ එකේ ස්ථාන මාරුවීම් යනවා. ඔබතුමා දන්නවා ඔබතුමාත් ඉතින් බදුල්ල දිස්ත්‍රික්කේනේ. බියුරෝ එකේ වැඩියෙන්ම වැඩ කරන්නේ බදුල්ලේ ඇමතිලානේ හිටියේ. කලින් හිටියේ බදුල්ලේ ඇමතිලා තමයි බියුරෝ එකේ. බියුරෝ එකේ වැඩියෙන්ම ඉන්නේ බදුල්ලේ සේවකයෝ තමයි. ඒක ඔබතුමාට පිළිගන්නව. ඒ නිසා ඒක දේශපාලන පත්වීම හරි මොන පත්වීම හරි දාලා තියෙන්නේ බදුල්ලේ අය. හැබැයි දැන් බදුල්ලේ හාලියල්ලේ ඉන්න එක්කෙනා යාපනයට දාලා. ගරු මන්ත්‍රීතුමා යාපනයේ අය බදුල්ලට දාලා. ගරු මන්ත්‍රීතුමා මේ ප්‍රශ්නෙට අදාළව අතුරු ප්‍රශ්නයක් නෑ බියුරෝ එකනේ විදේශ කටයුතු එකේ. බියුරෝ එක ඇමතුමා කැමති නම් උත්තර දෙයි නැත්නම් උත්තර දෙන්න ඕනේ නැහැ. කෙටියෙන් එච්චරයි. ඉතින් මාරුවීම් කරනවා නම් ඒක සාධාරණ විදිහට කරන්න බලන්න. මොකද හාලියල්ලේ යාපනයට යනවට වැඩිය හාලියල්ලේ එක්ක කොළඹට දාලා කොළඹ යාපනයට දාලා අන්න ඒ විදිහට මාරුවීම් ක්‍රමවේද දේශපාලනයේ මාරුවීම් තමයි යන්නේ. කමක් නැහැ. හැබැයි ඒක හරියට පුළුවන් විදිහට යන්න පුළුවන් විදිහට මේ මිනිසුන්ට ගිහිලා බෝඩිමක්වත් හොයාගෙන වැඩ කරන්න පුළුවන් විදිහට මාරුවීම් ටික හදලා දුන්නොත් හොඳයි. හරි. ඔබතුමාම පිළිගත්තා බියුරෝ එක බදුල්ලට ගෙනහිල්ලා තිබ්බා කියලා. ඉතින් ඕක තමයි ඔබතුමාලගේ ආණ්ඩුව කාලේ කරපු දේ. රිලාන් පෙරේරා ඇමතිතුමා ඉන්න කාලේ හාලියල්ල ප්‍රදේශයට ගෙනහිල්ලා අර කරපු දේවල් ගැන මම කියන්න ඕනේ නැහැ. ඒ පිළිබඳ පරීක්ෂණයකුත් පැවැත්වෙනවා. ඒක මෙතනට අදාළ නැහැ. කොහොම වුණත් කාලයක් තිස්සේ එකම තැනක සේවකයන් ඉන්න එක ගැටලුකාරී මාරුවීම් ක්‍රමවේදයක් සකස් කරලා තියෙනවා. ඒකට දේශපාලන ભેදයක් නැහැ. දැනට ඉන්න අයව අපි ස්ථාන මාරු කිරීම කරනවා. මොකද එකම තැනක ඉන්නකොට විවිධ අයථා ගනුදෙනු වලට සම්බන්ධයට ඉඩ ප්‍රස්ථා හැදෙනවා. ඒ නිසා අනිවාර්යෙන් ඒ මාරුවීම් කරනවා. ඒකේදී සාධාරණත්වය බලලා අපි කටයුතු කරනවා. එහෙම නැතුව පරිගැනීම් හෝ එහෙම ක්‍රමවේදයක් නැහැ. අනිවාර්යෙන් මාරු කිරීම කරනවා.